අයිබෝවන් වෙල්කම් ටු මස් කැෆේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අදාරන්න ආවේ Canva app එකෙනුයි InShot app එකෙනුයි කොහොමද K-pop playlist එකක් හදාගන්නේ සහ ඒකට හරියන වීඩියෝ thumbnail එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් ගෙන මෙන්න මේ thumbnail එක හදන විදිය. අපි යමු වීඩියෝ එකට. පළවෙනියටම අපි හදන playlist එක අඳුරගෙන ඉන්න ඕනේ. ඒක girl group, boy group හරි අනේ විදිහට තෝරගෙන ඒකට අදාළ pictures ටික අපි Pinterest එකෙන් download කරගන්න ඕනේ. pictures ටික download කරගෙන අපි යමු Canva app එකට. Canva app එකේදී පළවෙනියටම අපි YouTube thumbnail size එකට post එක හදාගන්න ඕනේ. ඉතින් post එක හදාගත්තට පස්සේ අපි templates එකක් තෝරගන්න ඕනේ. ඉතින් ඒ templates වල music playlist කියලා search කරපුවාම ඔයාලට ඕනි තරම් thumbnail templates හොයාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මම මේ තෝරගත්ත template එක මට ඕන විදිහට මම ඒක customize කරගන්නවා. ඉතින් ඔයාලට අලුතෙන් වචන add කරන්න ඕන නම් එතන එහා පැත්තේ තියෙන text කියලා එකක් ඒවා භාවිත කරන්න පුළුවන්. මම හිතනවා ඔයාලා Canva පාවිච්චි කරන්න දන්නවා ඇති කියලා මේ වෙනකොට. template එක හදාගත්තට පස්සේ අපි Canva app එකට අපේ photos ටික upload කරගෙන ඉන්න ඕනේ. ඉතින් එතන upload files වලට ගිහිල්ලා ඔයාගේ gallery එකේ තියෙන photos ටික Canva app එකට add කරගන්න. ඒ වගේම විශේෂයෙන්ම playlist එක හදාගනිද්දී මේක K-pop playlist එකක් නිසා එයාලා අනිවාර්යයෙන්ම album එකකට picture එකක් තියෙනවනේ. ඉතින් මේ picture එකක් මම අනිවාර්යයෙන්ම මගේ playlist වලට add කරගන්නවා. ඒක හරිම uncommon. ඊට පස්සේ වෙන නිසා එතනින් upload කරගත්තට පස්සේ ඔයාගේ background එකට ඒ photos add කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ පුංචි එක ලස්සන වෙන්න තව items එකතු කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් මම මේ විදිහට stars මේ වගේ mic playlist එකක් නිසා අන්න ඒ විදිහට එක ඒවා add කරගන්නවා. ඊට පස්සේ අවසාන විදිහට මම කරන්නේ background එකේ colors මාරු කරගන්න එක. ඉතින් YouTube channel එකක් තියෙනවා නම් ඔයාලගේ ඒ නම add කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා playlist එකට ගන්න songs ප්‍රමාණය අනුව Canva එකේ slides duplicate කරලා ඔයාලට කැමති විදිහට අලුත් වෙනස් විදිහේ thumbnails හදාගන්න පුළුවන් ඒ song එකට අනුව. ඔයාලට ඕනි slides ටික හදලා ඉවර වුණාට පස්සේ උඩ තියෙන share button එකකින් ගිහලා ඔයාලට මේ ටික download කරගන්න පුළුවන් JPG එකක් විදිහට හරි PNG එකක් විදිහට හරි ඔයාගේ device. ඉතින් ඔයාලට K-pop songs download කරගන්න කොහෙන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් මම download කරගන්නේ Telegram එකෙන්. Telegram එකේ groups තියෙනවා K-pop songs වලට. ඒක තමයි K-pop songs download කරගන්න තියෙන ලේසිම විදිහ. ඉතින් මම ඊළඟට කියලා දෙන්නම් ඔයාලා කොහොමද playlist එක හදන්නේ කියලා. ඔයාලට මේකට InShot පාවිච්චි කරන්නත් පුළුවන් නැත්නම් CapCut වගේ video editing app එකක් use කරන්නත් පුළුවන්. ඉතින් මම මෙතනදී InShot පාවිච්චි කරන්නේ. InShot එක හරිම ලේසි පාවිච්චි කරන්න. මේ විදිහට ඕනි slides ටික YouTube අපි හදාගත්ත thumbnails ටික add කරලා ඊට පස්සේ අපිට ඕනි music add කරලා ඉතින් මේ විදිහට තාම ඔයාලට playlist එක ඔයාගේ device එකටම download වෙනවා. ඉතින් ඔයාලට මේ සම්බන්ධව තවත් ප්‍රශ්න තියෙනවා නම් වීඩියෝ එක පහලින් comment එකක් දාගෙන යන්න. ඊළඟ දවසේ හම්බ වෙමු. Thank you for watching.